الحمد لله الملك القدوس السلام فرض على المسلمين حج بيته الحرام وجعله ركنا من أركان دين الإسلام وأشهد أن لا إله إلا الله පරම කරුණාවන්ත මහා කාරුණික දෙවියන් අල්ලාහුගේ නාමයෙන් ආරම්භ කරමි. සියලු ප්‍රශංසා විශ්වයේ රජ වූ අතිශුද්ධ වූ ශාන්තිය ප්‍රදානය කරන්නා වූ දෙවියන් අල්ලාහුටම හිමිය. ඔහු මුස්ලිම්වරුන් කෙරෙහි අල් බයිතුල් හරාම් එනම් ශුද්ධ වූ කඅබාව වෙත ගොස් හජ් ඉටු කිරීම අනිවාර්ය කර අතර එය ඉස්ලාම් දහමේ මූලික කුළුණු වලින් එකක් බවට පත් කළේය. නැමදුමට සුදුසා අල්ලාහ හැර වෙනත් කිසිවෙකු නොමැති බවටත් ඔහු සියල්ල දන්නා රජු බවටත් මම සාක්ෂි දරමි. තවද උතුම් මුහම්මද් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ඔහුගේ දාසයා සහ දූතයා වන බවටද මම සාක්ෂි දරමි. එතුමාණන් මිනිස් සංහතියේ ශ්‍රේෂ්ඨතමයා වන අතර එතුමාණන් කෙරෙහිද එතුමාණන්ගේ පවුලේ අය සහචරයින් සහ අනුගාමිකයින් කෙරෙහිද දෙවියන් අල්ලාහු තාලාගේ උතුම්ම ශාන්තිය හා සමාදානය අත්වේවා. මිනිසුනි, ඔබලා අල්ලාහ් කෙරෙහි බියභක්තිමත් එනම් තක්වාවෙන් ජීවත් වන්න. මන්දයත් මතුලොවෙහි ජයග්‍රහණය ඇත්තේ ඒ තුලය. අල්ලාහු තාලා සූරා හජ්හි ආරම්භයේදීම මෙසේ පවසයි. ජනයිනි, නුඹලාගේ පරමාධිපතිට නුඹලා බියබැතිමත් වනු. නියත වශයෙන්ම අවසන් හෝරාවේ කම්පනය අති බලවත් කරුණකි. නුඹලා එය දකින දින කිරිදෙන සෑම මවක්ම තමන් කිරිදෙන අයගෙන් තම අවධානය වෙනතකට යොමු කරයි. තවද දරු ගැබ්ගත් සෑම කතක්ම ඇයගේ ගැබ්බර බිම තබයි. තවද නුඹ ජනයා මත් වූවන්සේ දකිනු ඇත. එහෙත් ඔවුන් මත් වූවන් නොවෙති. එනමුත් අල්ලාහුගේ දඬුවම ඉතාමත් දැඩිය. අල්ලාහුට බියවීම එනම් දේව භක්තිය යනු යහපත් ක්‍රියාවල නිරත වීමෙන් සහ පාප ක්‍රියාවන් වලින් මෙන්ම වැරදි ක්‍රියාවන් වලින් වැළකී සිටීමෙන් විනිශ්චය දිනය සඳහා සූදානම් වීමයි. අල්ලාහු තාලා මෙසේ පවසයි. එය නියත වශයෙන්ම අල්ලාහ් වන ඔහුමය. සත්‍ය වන බැවිනි. තවද නියත වශයෙන්ම ඔහු මල වූවන්ට ජීවය දෙයි. තවද නියත වශයෙන්ම ඔහු සියලු දෑ කෙරෙහි ශක්තිවන්තය. තවද නියත වශයෙන්ම අවසන් හෝරාව පැමිණෙන්නකි. එහි කිසිදු සැකයක් නොමැත. තවද නියත වශයෙන්ම මිනී වලවල් තුල සිටින්නන්ව අල්ලාහ් නැගිටුවයි. පරලොව සඳහා වන ශ්‍රේෂ්ඨතම සූදානම වන්නේ තෞහීද් එනම් ඒක දේවවාදය සහ අල්ලාහ්ව පමණක් නැමදීම මෙන්ම උන්වහන්සේ හැර වෙනත් කිසිවෙකුගෙන් ප්‍රාර්ථනා නොකිරීමයි. අල්ලාහ් හැර වෙනත් අයගෙන් ප්‍රාර්ථනා කිරීම පිළිබඳව උන්වහන්සේ මෙසේ පවසයි. ඔහු අල්ලාහ් හැර දමා තමන්ට හානියක් සිදු කළ නොහැකි එමෙන්ම තමන්ට පලක් නොදෙන දෑට ඈද සිටී. එයමය අන්ත මුලාව වනුයේ. ඔහුගේ ප්‍රයෝජනයට වඩා ඔහුගේ හානිය සමීපව ඇත්තාගෙන් ඔහු ඈද සිටී. එසේ ඔහු පතන එම බාරකරු නපුරු විය. තවද එම සහකරු නපුරු විය. තවද කවරෙකු අල්ලාහුට ආදේශ තබන්නේද ඔහු අහසින් වැටි පසු ඔහුව පක්ෂීන් දැහැගෙන යන්නාක් මෙන් හෝ සුළඟ ඔහු දුර තැනකට රැගෙන යන්නාක් මෙන් හෝවේ. ඒක දේවවාදී තෞහීද් විශ්වාසවන්තයින්ගේ ආදර්ශ පාඨය වන්නේ මෙයයි. එහෙයින් නුඹලාගේ දෙවිදුන් එකම දෙවිදුන්ය. එහෙයින් නුඹලා ඔහුට අවනත වනු. තවද යටහත් වූවන්ට නබිතුමාණනි නුඹ සුභ ආරංචි දන්වනු. ඔව්හු අනාහි අල්ලාහ් මෙනෙහි කරනු ලබන විට ඔවුන්ගේ හදවත් තැතිගනී. තවද ඔවුනට ඇතිවන දෑමත ඉවසිලිවන්තයින් වෙති. සලාතේ විධිමත්ව ඉටු කරන්නන් වෙති. තවද අපි ඔවුනට පෝෂණය කළ දැයින්
ඔවුහු වියදම් කරති. මේවා තෞහීද් ඒකදේවවාදය පිළිගන්නා ඉස්ලාම් දහමේ මූලිකාංග වේ. එනම් අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නොමැති බවත් මුහම්මද් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් අල්ලාහුගේ දූතයාණන් බවත් සාක්ෂි දැරීම. සලාතේ ඉටු කිරීම, සකාත් එනම් සරණ බද්ද දීම, රමදාන් මාසයේ උපවාසයේදීම සහ හැකියාවක් ඇතනම් අල්ලාහුගේ ශුද්ධ වූ නිවස එනම් කඅබාව වෙත ගොස් හජ් වන්දනාව ඉටු කිරීමයි. මීට අමතරව අල්ලාහ් කෙරෙහි ඇති බිය පිළිබඳව උපදෙස් දී ඇත. තම පරමාධිපතිගේ සන්නිධානයේ පෙනී සිටීමට බිය වූවන්ට ස්වර්ග උයන් දෙකක් ඇත. එමෙන්ම අල්ලාහුට අවනත වීමේදී සහ වේදනාකාරී දෛවයෙන් හමුවේ ඉවසීමෙන් කටයුතු කිරීම ගැන සඳහන් වේ. නියත වශයෙන්ම ඉවසිලිවන්තයින් ඔවුන්ගේ ප්‍රතිඵල අප්‍රමාණ ලෙස ලබා ගනිති. මීට සමගාමීව අල්ලාහ් ලබා දුන් දායාදයන්ට ස්තුතිවන්ත විය යුතුය. එලෙස නුඹලා කෘතවේදී විය හැකිවනු පිණිස අපි නුඹලාට උන් වසඟ කර දුන්නෙමු. මැවීම් තුළ අල්ලාහ් සතු විශ්වීය නියමයන් පවතී. ගැත්තා එනම් මිනිසා ඒවා විශ්වාස කළ යුතු අතර ඒවායින් පාඩම් ඉගෙනගත යුතුය. විශ්වාස කළ ඔවුන්ගෙන් ඔවුනට අත්වන හානිය නියත වශයෙන්ම අල්ලාහ් වළක්වාලනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් ගුණමකු වූ සෑම ද්‍රෝහියෙකුවම ප්‍රිය නොකරනු ඇත. සර්ව බලධාරී අල්ලාහු තාලා මෙසේ පවසයි. කවරෙකු ඔහුට එනම් අල්ලාහුට උදව් කරන්නේද නියත වශයෙන්ම අල්ලාහ් ඔහුට උදව් කරනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් අති බලවත්ය, සර්ව බලධාරීය. එමෙන්ම උන්වහන්සේගේ ප්‍රකාශයන් අතර මෙසේද වේ. කොපමණ ගම්මානයන් වීද ඒවා අපරාධ කරමින් සිටියදී අපි විනාශ කළෙමු. ඒවා උඩුවියන් සමග ගරා වැටි ඇත. එමෙන්ම කොපමණ හැරදමන ලද ලිංහා පාළු වී ගිය මන්දිර වීද. තවද කෙතරම් ගම්මානයන් වීද ඒවා අපරාධ කරමින් සිටියදී එයට මම අවකාශ දුනිමි. පසුව මම ඒවා ග්‍රහණය කළෙමි. තවද ඔවුන්ගේ නැවත පැමිණීමේ ස්ථානයේ ඇත්තේ මා වෙතය. අල්ලාහු තාලා උන්වහන්සේගේ මිත්‍රයා වූ ඉබ්‍රාහිම අලයිහිස්සලාතු වස්සලාම් තුමාණන්ට හජ් වන්දනාව සඳහා කැඳවුම් කරන ලෙස අණකලේය. තවද හජ් ගැන ජනයා අතර නුඹ නිවේදනය කරනු. ඔහු පාගමනින්ද ගිරිදුගර් ස්ථානයෙන්හි සිට පැමිණෙන වැහැරි ගිය සෑම ඔටුවකු මතද හිඳ නුඹ වෙත පැමිණෙයි. ඔවුන් සතු ප්‍රයෝජනය ඔවුන් දකිනු පිණිසත් නියමිත දින ගණන්වල ගොවිපල සතුන් අතරින් ඔහු ඔවුනට පෝෂණය කළ දෑ කෙරෙහි ඒවා කපන විට අල්ලාහු තාලාගේ නාමය මෙනෙහි කරනු පිණිසත්ය. ඔවුන් තමන්ට ඇති ප්‍රයෝජනය දැක ගැනීම පිණිස සහ අල්ලාහුගේ නාමය මෙනෙහි කිරීම පිණිසය. හජ් වන්දනා කරුවන් සර්ව බලධාරී අල්ලාහු තාලාගේ තෘප්තිය අපේක්ෂාවෙන් සහ උන්වහන්සේගේ කුසල් පතා පැරණි මන්දිරය වන කඅබාව සහ ශුද්ධ වූ ස්ථානවල ශ්‍රේෂ්ඨත්වය මතු කරමින් සෑම දුර බැහැර දේශයකින්ම පැමිණ ඇත. ශුද්ධ වූ මස්ජිදයෙන් හා අල්ලාහුගේ මාර්ගයෙන් කවරෙකු අවහිර කරන්නේද, තවද සාපරාධී ලෙසින් එහි කෙලසීමට කවරෙකු සිතන්නේද, එවැනි ඔහුට වේදනීය දඬුවමකින් භුක්ති විඳින්නට අපි සලස්වමු. ඔවුන් මෙම ස්ථාන කරා පැමිණෙන්නේ අල්ලාහ් පමණක් නැමදීම සහ ශිර්ක් දේවත්වයට අන් අය හෝ දේශය කිරීම අත්හැරීම යන ඒකදේවවාදයේ එනම් තෞහීදේ කැඳවීමට ප්‍රතිචාර දැක්වීමට වශයෙනි. තවද මට කිසිවක් ආදේශ නොකරනු. තවද නුඹ කඅබාව වටා තවාෆ් කරන්නන් හටත්, නැගිට නැමදු ඉටු කරන්නන් හටත්, රුකූ කරන්නන් හටත්, සුජූද් කරන්නන් හටත් මාගේ ගෘහය පිරිසිදු කරන යයි පවසා කඅබාව නම් ගෘහයේ ස්ථානය
ඉබ්‍රාහීම්ට අපි පවරා දුන් අවස්ථාව සිහිපත් කරනු. එබැවින් මෙම මන්දිරයේ උත්කෘෂ්ටත්වයට නොගැලපෙන හජ් වන්දනාවේ ගෞරවය කෙලසෙන කිසිදු පෞකාර ක්‍රියාවක් තර්ක විතර්ක දේශපාලන සටන් පාට හෝ පක්ෂග්‍රාහී කැඳවීම් වලට තොරව මෙම මන්දිරයේ පිරිසිදුව තබාගත යුතුය. එය අල්ලාහුට අවනත වීමක්, බාහිරින් මෙන්ම අභ්‍යන්තරයෙන්ද පවිත්‍ර වෙමින් උන්වහන්සේගේ ප්‍රකාශකයාණන් වූ මුහම්මද් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් අනුගමනය කිරීමක්, ගිවිසුම් හා පොරොන්දු ඉටු කිරීමක් හා අයිතිවාසිකම් වලට ගරු කිරීමක් විය යුතුය. තවද කවරෙකු අල්ලාහුගේ පාරිශුද්ධ දෑට ගරු කරන්නේද එය ඔහුගේ පරමාධිපති අභියස ඔහුට යහපතක් වේ. සත්‍ය එයයි. තවද කවරෙකු අල්ලාහුගේ සංඥා ගරු කරන්නේද සැබවින්ම එය හදවත් තුළ ඇති බියබැතිමත්කමින් හේතුවනි. හජ් වන්දනාව තුළින් එකිනෙකා හඳුනා ගැනීම, සහයෝගිතාවය ඉස්ලාම් භක්තිකයින් අතර එකමුතුකම සහ අන්‍යෝන්‍ය සහයෝගයේ මැනවින් පිළිඹිඹුවේ. ඔවුන් විවිධ භාෂා කතා කරන, විවිධ වර්ණවලින් යුත්, විවිධ රටවලින් පැමිණි අය වූද එකිනෙකාට ආදරය කරන සහෝදරයන් මෙන් තම වත්පිළිවෙත් ඉටු කරති. ඔවුන් තමන්ගේ කුසල් දැකගනිමින් තමන්ගේ උද්‍යානවල මඟ පෙන්වීම් වලින් අන් අයටද ආහාර සපයති. තවද දුෂ්කරතා ඇති දිලින්දාට ආහාර සපයනු. ඔවුන්ගේ ස්වභාවය විය යුත්තේ ක්‍රියාවෙන් යහපත කිරීම, වචනයෙන් සත්‍ය පැවසීම සහ තවද නුඹලා බොරු කතාවෙන් වලකිනු යන්නයි. අරෆා බිමෙහි අල්ලාහ් තම මලායිකාවරුන් ඉදිරියේ වන්දනාකරුවන් පිළිබඳ ආඩම්බර වන අතර ඒ අල්ලාහ් විසින් පහල කරන ලද ශ්‍රේෂ්ඨතම අවස්ථාවකි. අද දින නුඹලාට නුඹලාගේ දහම මම සම්පූර්ණ කළමි. නුඹලා කෙරෙහි වූ මාගේ ආශිර්වාදයේද සම්පූර්ණවත් කළමි. නුඹලා වෙනුවෙන් දහමක් ලෙස ඉස්ලාමය මම පිළිගනිමි. එබැවින් මග පෙන්වීම් ලත් අපගේ මුහම්මද් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ මග අනුගමනය කරන්න. එතුමාණන් අරෆා බිමේ දුහර් සහ අසර් සලාතයන් දෙකම එකට එකතු කර කෙටි කර ජම්අ සහ කස්ර් ඉටු කළහ. පසුව ඉර බැස යන තෙක් අල්ලාහුව මෙනෙහි කරමින් දුආ ප්‍රාර්ථනා කරමින් සිටියහ. ඉන් පසුව මුස්දලිෆා බලා පිටත් වූහ. සර්ව බලධාරී අල්ලාහ් මෙසේ පවසයි. පසුව ඔබ අරෆා බිමෙන් නික්ම ආවිට මෂ්අරිල් හරාම් එනම් මුස්දලිෆා අසලදී අල්ලාහුව මෙනෙහි කරන්න. උන්වහන්සේ ඔබව මග පෙන් වූ පරිදි උන්වහන්සේව මෙනෙහි කරන්න. නියත වශයෙන්ම ඔබ මීට පෙර මග වැරදුවන් අතර වූව. පසුව මිනිසුන් නික්ම යන ස්ථානයෙන්ම ඔබද නික්ම යන්න. තවද අල්ලාහුගෙන් සමාව අයදින්න. නියත වශයෙන්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය මහා කරුණාවන්තය. පසුදින උදෑසන එනම් ඊද් දින මිනා බලා පිටත් විය යුතුය. එහිදී ජම්රතුල් අකබා වෙත ගල් කැට ගැසීම, කුර්බාන් දෙවියන් අල්ලාහ් වෙනුවෙන් සතුන් කැප කිරීම සිදු කිරීම, හිසකෙස් කැපීම හෝ මුඩු කිරීම සිදු කළ යුතුය. ඉන්පසු කාබාව වෙත ගොස් තවාෆ් ඉටු කළ යුතුය. පසුව ඔවුහු ඔවුන්ගේ කිලිටි ඉවත් කරත්වා, තවද ඔවුන්ගේ බාරයන් ඉටු කරත්වා, තවද ඉපැරණි ගෘහය වන කාබා වටා ඔවුන් සක්මන් එනම් තවාෆ් කරත්වා. මෙම වත් පිළිවෙත් ඉටු කිරීමේදී තෙරපීම් වලින් වැළකී ශාන්තව හා මුරුදු ලෙස කටයුතු කිරීමටත්, පොදු යහපත උදෙසා සහ අනතුරු හෝ අවුල් සහගත තත්ත්වයෙන් වළක්වා ගැනීම සඳහා අදාර බලධාරින්ගේ උපදෙස් හා මාර්ග නීති රීති පිළිපැදීමටත් වග බලාගත යුතුය. මිනා භූමියේ ගත කරන දිනවලදී අල්ලාහුව බොහෝ සෙයින් මෙනෙහි කිරීම සුන්නතේකි, යහපත් ක්‍රියාවකි.
නුඹලාගේ හජ් වතාවන් නුඹලා ඉටු කළ විට නුඹලා නුඹලාගේ මුතුන් මිත්තන් සිහිපත් කරමින් සිටියාක් මෙන් හෝ ඊටත් වඩා දැඩි සිහිපත් කිරීමකින් අල්ලාහ් තාලාට වික්ර් කරන්න. තවද තශ්රීක් දිනවලදී එනම් ඊද් දිනට පසු දින 3 සෑම දිනකම ජම්රාවන් 3ටම ගල් කැට 7 බැගින් ගැසිය යුතුය. දින 2කකින් ඉක්මන් වී යාම හෝ දින 3ක්ම රැඳී සිටීම අනුමතය. තවද નિયમિત දින ගණනක් තුල නුඹලා අල්ලාහ්ව සිහිපත් කරනු. නමුත් කවරෙකු මිනාවෙහි රැඳී සිටීමෙන් දින 2කින් ඉක්මන් වන්නේද එවිට ඔහු කෙරෙහි පාපයක් නොමැත. තවද කවරෙකු ප්‍රමාද වන්නේද ඔහු කෙරෙහිද පාපයක් නොමැත. එය බිය බැතිමත් වූවන් හටය. තවද නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. සැබැවින්ම නුඹලා ඔහු වෙත එක් රැස් කරනු ලබන බව දැනගන්න. ගමන පිටත් වීමට පෙර අවසාන වශයෙන් තවාෆුල් විදා සමුගැනීමේ තවාෆය ඉටු කළ යුතුය. සර්ව බලධාරී අල්ලාහ් මෙසේ පවසයි. ඔහු නුඹලාව තෝරාගෙන ඇත. තවද නුඹලා වෙත දහමෙහි කිසිදු දුෂ්කරතාවයක් ඔහු ඇති නොකළේය. එය නුඹලාගේ පියාණන් වූ ඉබ්‍රාහිම්ගේ පිළිවෙතයි. රසූල්වරයා නුඹලාට සාක්ෂිකරුවෙකු වනු පිණිසත් නුඹලා ජනයාට සාක්ෂිකරුවන් වනු පිණිසත් මීට පෙරද මෙහි අල් කුර්ආනෙහි මුස්ලිම් වරුන් යයි නුඹලාට නම් කළේ ඔහු අල්ලාහුමය. එහි නුඹලා විධිමත් ලෙස සලාතය ඉටු කරන්න. තවද සකාත් පිරිනමන්න. තවද අල්ලාහ්ව තදින් ග්‍රහණය කරගන්න. ඔහු නුඹලාගේ බාරකරුය. එම බාරකරු යහපත් විය. එමෙන්ම එම උදව්කරු යහපත් විය. හජ් වන්දනාව යනු ප්‍රාර්ථනාවන් දුආ පිළිගන්නා උතුම් අවස්ථාවකි. එබැවින් ගැත්තා තම ස්වාමියාගෙන් බොහෝ සෙයින් ප්‍රාර්ථනා කළ යුතුය. ඔබේ ස්වාමියා මෙසේ පැවසුවේය. මගෙන් ප්‍රාර්ථනා කරන්න මම ඔබට පිළිතුරු දෙන්නම්. තවද ඔවුන් අතරින් සමහරු මෙසේ පවසති. අපගේ ස්වාමීනි අපට මෙලොවෙහිද යහපත ලබා දෙන්න, පරලොවෙහිද යහපත ලබා දෙන්න. තවද නිරේ දඬුවමෙන් අපව ආරක්ෂා කරන්න. තමන් ඉපැයුදැයින් කොටසක් තමන්ට ඇත්තෝ ඔවුන්මය. තවද අල්ලාහ් විනිශ්චය කෙරෙහි ඉතා වේගවත්. අල්ලාහ් දෙවියනි හජ් වන්දනා කරුවන්ගේ ප්‍රාර්ථනාවන් පිළිගනු මැනව. ඔවුන්ගේ වත් පිළිවෙත් පහසු කර ඔවුන්ගේ පව්වලට සමාව ලබා දෙනු මැනව. ඔවුන්ව නිරෝගීව හා සුරක්ෂිතව මහත් කුසල් ලබා තම මව්බිම වෙත හරවා යවනු මැනව. අල්ලාහ් දෙවියනි මුස්ලිම් වරුන්ගේ සියලු තත්වයන් යහපත් කරනු මැනව. ඔවුන්ගේ වචනය සත්‍යය මතද එකතු කර ඔවුන්ගේ ආගමික මෙන්ම ලෞකික කටයුතුද සාර්ථක කරනු මැනව. අල්ලාහ් දෙවියනි ශුද්ධ වූ මස්ජිද් දෙකෙහි බාරකරුවන සල්මාන් බින් අබ්දුල් අසීස් රජතුමාට සහ ඔටුන්න හිමි මුහම්මද් බින් සල්මාන් කුමරුට යහපත උදා කරනු මැනව. වන්දනාකරුවන්ට සේවා සැලසීම වෙනුවෙන් ඔවුන් කරන කැපවීම් වලට මෙලොව සහ පරලොව උතුම් ඵල ලබා දෙනු මැනව. අල්ලාහුගේ ශාන්තිය හා සමාදානය මුහම්මද් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් කෙරෙහිද එතුමාණන්ගේ පවුලේ අය සහ සහාබාවරුන් කෙරෙහිද සදාකල් පවතිවා. الله أكبر الله أكبر الله أكبر الله أكبر الله أكبر الله أكبر بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين الرحمن
صراط الذين أنعمت عليهم. آمين. الله أكبر. الله أكبر. سمع الله لمن حمده. ربنا لك الحمد. ولك الحمد. الله أكبر. 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 أشهد أن لا إله. أشهد أن لا السلام عليكم ورحمة الله. السلام عليكم ورحمة الله. السلام عليكم ورحمة الله. السلام عليكم ورحمة الله. الله أكبر. الله أكبر. أشهد أن لا إله إلا الله. أشهد أن محمدًا رسول الله. حي على الصلاة. حي على الفلاح. قد قامت الصلاة. قد قامت الصلاة. الله أكبر. الله أكبر. لا إله إلا الله. الله أكبر. الله أكبر. اللهم بعد بيني وبين خطاياك اللهم نقني خطاياك اللهم بالدرس اللهم اغسل خطايانا الثلج والبرد. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين مالك يوم الدين إياك نعبد ونستعين اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم الضالين آمين. بسم الله الرحمن الرحيم. بسم الله الرحمن الرحيم. إذا زلزلت الأرض زلزالها الله أكبر. الله أكبر.
سمع الله لمن حمده. ربنا ولك الحمد. ولك الحمد. الله أكبر. 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 بسم الله. بسم الله الرحمن. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين الرحمن الرحيم مالك يوم الدين إياك نعبد وإياك نستعين اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم آمين. بسم الله الرحمن الرحيم. بسم الله الله أكبر. الله أكبر. سمع الله لمن حمده. ربنا ولك الحمد. الله أكبر. 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 تحيات الله. تحيات الله. أشهد أن لا إله إلا الله لا شريك له وأشهد أن محمدا عبده ورسوله. اللهم صل على السلام عليكم ورحمة الله. السلام عليكم ورحمة الله. السلام عليكم ورحمة الله. السلام عليكم ورحمة الله.